මේ අපේ දෙවෙනි ටනල් එක. මේක වර්ගාඩි 1300ක් විතර. දැන් මේක මේ කොටසක් අපි පැල 100ක් විතර මේ අලුතින් ඉන්දුවේ. ඒකට හැබැයි ඇරෝස් දාලා නැහැ. දැන් ඒකට තමයි මම අර ඇරෝස් ගෙනාවේ. දැන් ඒක හදන විදිය මම පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ වගාව. මේ ගස් එහෙම ලොකු වෙලා තියෙනවා. දැන් මේවා අපි අල්ලලා මේ උඩ කම්බියේ ගැට ගන්න ඕනේ. නැත්තම් මේ කරල් වලට බර වෙලා මේක මෙහෙම වැටෙනවා. ඒ වගේ පාත් වෙලා තියෙනවා. මේ බලන්න. මේ තියෙන්නේ ඒ වගේ පාත් වෙච්ච අතු. මේකෙත් බලන්න මේ විදිහට මේ කොළ කොඩයක් තියෙනවා. මේකේ මේ සමහර ගස්වල ඒ කොළ කොඩේ තියෙනවා. සමහර ඒවා හොඳට තියෙනවා. සමහර ඒවල කොළ කොඩ වෙලා තියෙනවා. ඉතින් මේකටත් අපි කෘමිනාශක පාවිච්චි කරන්න වෙනවා. දැන් මමත් මේක මේ ඇත්තටම මම මේ අධ්‍යයනය කරනවා මේ කොහොමද මේකට මේ අපි හිතුමනාපෙට කෘමිනාශක ගහලා යොදලා පුළුවන් ද මේක මේ විදිහට ගොඩ ගන්න කියලා. මේකෙත් ඇත්තටම සයන්ස් එකක් තියෙනවා. මේකේ සුභාදහමේ යන විදිහක් තියෙනවා. මට තේරිච්ච විදිහට. ඉතින් මේ මොකද ඒ ගැන මම පස්සේ විස්තරයක් කරන්න. මේ මොකද ඒවා අර අපි හිතුවට ඒ යොදන මේ කෘමිනාශක වලින් මේ පාලනය කරන්න අපහසුයි සමහර දේවල්. ඉතින් දැන් බලන්න මේක නම් වෛරස් එකක් වගේ නේද? මම හිතනවා එහෙම වෛරස් එකක් කියලා. මොකද මේකට මේක මේ අමුතු කොළ පාටත් එක්ක විකෘති ස්වභාවයක් නේ තියෙන්නේ. මේක මේ ගහ අයින් කරන්න ඕන. මේ තියෙන්නේ. දැන් බලන්න මේවා එල්ලපු නැති වුණා. මේවා ගැට ගහලා එල්ලපු නැති වුණා මේ වෙනදී. එයා වැටිලා. ඉතින් මේකෙන් දැන් කරල් හැදිලා තියෙන්නේ. මල් හැදිලා මේ තියෙන්නේ ඇරෝ එක මේ වගේ එක බටයක් ඇවිල්ලා පැල දෙකකට ඇරෝ දෙකක් මේ විදිහට දාලා තියෙනවා.